අයිබෝවන් කෙසෙල් පඳුරකින් පැලයක් එන් කරගන්නේ මේ ආකාරයට මුලින් ඉස්සෙල්ලාම පැලේ යටිපැත්තෙන් හාරලා ඊට පස්සේ අපි ගහට සම්බන්ධ වෙලා තියෙන කොටස පැලෙන් එතනින් වෙන් කරගන්න ඕනේ. ගහට හානියක් වෙන්නේ නැතුව පැලේට හානියක් වෙන්නත් බෑ, මව් ගහට ලුක් ගහට හානියක් වෙන්නේ නැති වෙන්නේ. ඊට පස්සේ එහෙම කරලා ඒ දේ කරන්න ඕනේ. ඉතින් අලවංගුවක් එහෙම නැත්නම් අපි කියනවා යකඩයක් කියලා යකඩයක භාවිතයෙන් තමයි කරගන්න ඕනේ. මොකද එතන උදැල්ලෙන් අරගන්න බැරි හින්දා. ඉතින් ඔය විදිහට ආට පුළුවන් ලස්සනට මේ පැලයක් ගලලා අයින් කරගන්න. ඒකත් කෙසෙල් නම් ගලවන්න ටිකක් අමාරුයි. මොකද ඔයාගේ අලේ ලොකුයි. තේරෙනවද? අලේ සයිස් එක. පැලේ සයිස් එක. ඊට පස්සේ අපි අනිවාර්යයෙන් මෙතන පිටින් පස් ටිකක් මුලින්ම දාලා වෙන පැත්තකින් ඊට පස්සේ අර මේ අයින් කරපු පස් ටික දාලා පෙර මුල ගහ මුල වහලා දාන්න ඕනේ. පුරේට ටිකක් දැම්මොත් ගොඩක් හොඳයි. එතන ගැටලුවක් නැහැ. පස්සේ උඩට දාන්නත් පුළුවන්. හරි. ජය වේවා.